ගැඹුරු දෙලේ වදිනවද? පෙරලෙනවා අපි යනවා පෙරලෙනවා අපි යනවා. එන්න ඕනම ධම්මේ නෑ නෑ. අපි කපල් 4කට විතරයි පුටු ගෙනල්ලා තියෙන්නේ. අපි යනවා ගායි සුමත් මාර. පොළවේ යටින් උමර් මාර. සතුට නැත්තේ මේ වගේ ළමයි එක මෙවේ. මේ ළමයිනේ අම්මව බිම වාඩි කරන්න හදන්නේ. අන්නර ඈත වෙන කන්දේ ඉඳන් බහැලා දැන් මේ පහළට ඇවිල්ලා මාංශය දෙන්නත් එක්ක ඉඳගත්තා. අකුල් දෙකත් එක්ක නිකන් හීරි වැඩලා වගේ තියෙන. ඉතින් අම්මලා ගියා Hi guys, welcome back to our YouTube channel. ඉතින් ඔන්න අද අපි ගමනක් යනවා. අපි යන කල්බා. ඉතින් මෙහි අද ඒඩ් මුබාරක්. ඉතින් අද තමයි අපිට නිවාඩු දවසක් හම්බෙලා තියෙන්නේ. නිවාඩු දවසක් කියන්නේ අපේ කට්ටියටම හම්බෙලා තියෙන්නේ. අද දවස තමයි නිවාඩු දවසක්. ඉතින් අද අපි ගිහලා බලමු අපි අද කොහෙද යන්නේ කියලා. ඒ වගේම ඔයාලා හොග කාලෙකින් මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. වීඩියෝස් තියෙනවා එඩිට් කරගන්න කම්මැලි. මේකත් මම කොයි වෙලේ දාවිදි කියලා නම් ෂුවර් නෑ. I will edit. එයා එඩිට් කරනවලු. ඉතින් එහෙනම් අපි ගිහලා බලමු. මොන වගේද කියලා. Hi guys. එහෙනම් එපානේ. අපි ගමන යන්න පිටත් වෙලා ඉන්නේ දැන්. ඉතින් ළමයි අපි දැන් මේ ගමන යන්න උමල් කොයින් එකකින් පිටත් වුණා විතරයි. ඉතින් අපේ ඉන්න සෙට් එකක් කෙක් සෙට් එකක් කියන්නේ ඉතින් එතරම් තේ බොන කාර්යෝ ටිකක් ඉන්නවා. කොහේ ගියත් මොන වැඩේ කරත් මුලින්ම අනිවාර්යයෙන්ම තේ එකක් එයාලට ඕනමයි. ඉතින් අපි උමල් කොයින් එකේදීම උපරිම විනාඩි 10ක වගේ දුරක් තියෙන ගෙදරට යන්න. ඉතින් ඒ හරියදී ඔන්න තේ එකක් ගන්න ඕනලා අන්තිමට කඩේකින් නැවතුවා අපි තේ ගන්න. පෙරලෙනවා අපි යනවා පෙරලෙනවා අපි යනවා. දැන් අපි මේ යනවා උමම් මාර්ගේ. අපි යනවා ගායි සුමත් මාර. පොළවේ යටින් උමර් මාර. පොළවේ යටින්. ඔන්න අපි දුංගාලේ යන්නේ. සතුට නැත්තේ මේ වගේ ළමයි එක මෙවේ. ඔයාගේ ළමයි නිසා ඔයාට මෙහෙම යන්න ලැබෙන්නේ කොහොමද සතුටක් නෙමේද? පෞසල්. එසේ දුකු කරුණි. කුමාරිකාවනි. මේ පැත්ත බලනු. කුමාරිකාවනි. කුමාරයා. ඔබ කවුරුන්ද? Wait a minute. Who are you? හරි ඔන්න ඉතින් දැන් මෙන්න මෙතනදී අපි සෑහෙන කඳු ගොඩාරියක් පාස් කරගෙන යනවා ළමයි. මේ වේ හැබැයි ලංකාවේ වගේ තමයි. හැබැයි ලංකාවේ කඳු වල ගස් කොළන් තිබුණාට මෙහි තියෙන්නේ මේ ගල් කඳු. තනිකරම තියෙන්නේ ගල් කඳු. ඉතින් ඇත්තටම ඔයාලට මේ මම වීඩියෝ එකෙන් පෙන්වනවටත් වඩා හැබැයිම බැලුවම මාරම ලස්සනයි ඇත්තට මේ කඳු. තලා ඉන්නවා දැන් මේ අපි. මේ පාරේ වාහන යනවා මාරි ස්පීඩ් එකකින්. වාහන නිකන් පියාඹනවා වගේ අපිට පේන්නේ. ඔයා අතරින් අයින් එනක පෙන්නන්න හදනවා. ඔයාලට පේනවා ඇති? පත්ත වේගින් යනවා. හරි ඔන්න දැන් අපි ටික වෙලාවක් එතන නැවතිලා ඉඳලා ෆොටෝස් කරලා ආයේ අපි පිටත් වුණා යන්න. ඉතින් මෙතනට යනකම්ම මෙන් කඳ තමයි ළමයි පාස් කරන් යන්න තියෙන්නේ. ඉතින් ඔයා කල්ප ගිහපු කෙනෙක් නම් දන්නවා. යන්න ඉන්න කෙනෙක් නම් මම ඔයාලට ආදරෙන් කියනවා ඇත්තටම කල්ප ගිහිලා බලන්න. ඒක මාර අමුතු හැඟීමක්, මාර අමුතු ෆීලින් එකක්. මිරකල් ගාඩන් එකට වඩා මාරම ලස්සනයි. ඒ වගේම ඒකේ ටිකට් එකක් ගන්න ඕන ළමයි. ඒක මහලකු ගානක වෙන්නේ නැහැ. ඩිරම් 10ක් වගේ තමයි වෙන්නේ. අපි ගිහිල්ලා බලමු ඇතුළට මොන වගේද කියලා. guys අපි ආවා කල්බා. අපිට පාකින් හොයාගන්න කියලා සෑහෙන දුරක් ආවා. දැන් අපි සෑහෙන දුරක් ආයෙ පයින් යනවා. මේ යනවත් එක්ක අපි ආවුණා පොඩි උඹගා. මේ උඹගෙන් අපි යන ගමන් තමයි.
ඇත්තරම ළමයි සෑහෙන දුරක් ආවයි කියලා කියන්න හේතුව තමයි අද මුබාරක් නිසා මෙහි ගොඩාක් කට්ටිය නිවාඩු දවස්වලනේ ළමයි කොහේ හරියන්නේ. ඉතින් අපිත් නිවාඩු දවසක තමයි අපි කට්ටියත් එක්කම එකතු වෙලා මේ ගමන යන්න දාගත්තේ. ඉතින් හුඟ කාලෙකින් හුඟ කලාතුරකින් හම්බෙන දෙයක් තමයි ඒක. ඉතින් ඒ නිසා පාකින් කරන්න අපිට වාහනේ සෑහෙන දුරක යන්න වුණා. ඉතින් අපි මෙතනට එන්න සෑහෙන ගොඩාක් පයින් ඇවිල්ලා දැන් මිග පල්ලෙහාට යන්න සෑහෙන බහින්නත් වෙනවා අපිට. ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකෙන්ම. සෑහෙන ලොකු උඩක ඉන්නේ. ඔව් මචං දැක්කම බය බෑ. මීදුම තියෙනවා. කඳු තියෙනවා. උඩක් තියෙනවා ළමයි ටිකට් කවුන්ටර් එකක්. ඒ වගේම පල්ලෙහාත් තියෙන. ඉතින් අපි උඩින් ආපු නිසා අපි උඩින් ටිකට් ගත්තා. අපි 5 දෙනාටම ඩිරාම් 50යි ගියේ. එක ටිකට් එකක් වෙනවා ඩිරාම් 10ක්. ඉතින් ඒ වගේ පොඩි මුදලකට තමයි මේකට අපිට යන්න පුළුවන්. මේක පාක් එකක්නේ. ඒක නිසා ඒ වගේ මුදලකට තමයි මහ ලොකු ගානකුත් නැහැ. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න මේකට. මාරම ලස්සනයි. ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකම්ම බලන්න වීඩියෝ එක. තාමත් අපි මේ බහෙද යනවා ළමයි. මහන්සි සෑහෙන්න අපි ගොඩක් උඩ ඉඳන් මේ පල්ලෙහාට බෑගෙන තාම යනවා. ඉතින් දැන් නම් ගොඩක් පල්ලෙහාට ඇවිත් ඉන්න අපි. මොකද අද මෙහි ඊද් එක නිසා මේ සෙනග ගොඩක් හැමෝම වගේ නිවාඩු නිසා ගොඩාක් සෙනග ඇවිල්ලා පාකින්වක්වත් නැහැ අපිට හොයාගන්න. ඇත්තටම සුපිරි ලස්සනයි. ඩුබායි එකේ මෙහෙම තැනක් තියෙනවද කියලා අපිට හිතා ගන්නත් බෑ. ගයිස් අන්න අර ඈත වෙන කන්දේ ඉඳන් බැහැලා දැන් මේ පහළට ඇවිල්ලා මාංශය දෙන්නත් ඉඳ ගත්තා. ආකුල් දෙකත් එක්ක නිකන් හිරවට්ටා වගේ දෙන්නේ. ඉතින් අතන මෙතන සෙනග සෑහෙන්න ඉන්නවා. පුංචි ළමයින්ට පාක් එකකුත් තියෙනවා සෙල්ලම් කරන්න. ඉතින් ගයිස් ඔන්න අපි තව මේ ගාඩන් එකේ දැක්ක විශේෂම දෙයක් තමයි බලන්න ඔයාලා වෙනවා කෝච්චියක්. ඉතින් මේක සෙල්ලම් කෝච්චියක් මිනිස්සුන්ට යන්න පුළුවන්. ඇත්තටම ලස්සනයි ඒක. ඉතින් කෝච්චි පිටි 3ක් තියෙන එන්ජින් එකක් තියෙන ලස්සන කෝච්චියක්. ඔයාලා දැක්ක ඇති. ඉතින් ඔන්න ඊළඟට මම ඔයාලා එකන්නේ විශේෂම දෙයක් පෙන්වන්න. මෙන්න මේ දිය ඇල්ල පෙන්වන්න. ඇත්තට මේක ඔයාලට මම මේ පෙන්වන වීඩියෝ එකෙන් බලනවට වඩා හැබැයිම බලදී මාරම ලස්සනයි. අමුතුම ලස්සනක් තමයි තියෙන්නේ. අර එකෙන් එකට නිකන් පඩි පෙළ වලින් වතුර එනවා වගේ නිකන් අමුතු හැඟීම අමුතු ෆීලින් එකක් තමයි එන්නේ. මාරම ලස්සන තැනක් තමයි මෙතන. guys, මේ තියෙන්නේ ලොකු දියැල්ලක් තියෙන්නේ. ලස්සනයි. සීතලක් නෑ. ප්‍රශ්නෙත් නෑ. මධ්‍යම විදිහට තියෙනවා. ලස්සනයි. මේ වතුර ජල කන දැක්කම ළමයි කිල්ල පන්නේ නැතිනවා. අම්මට දෙන්න නැතන පයින්න. අනේ නෑ සීතල. දෙනේ කාට දෙන්න නැත පයින්න. ඊළඟ සීතල නිසා පොඩ්ඩක් කම්මැලි වෙනවා. දැන් මේ රෑ 7ට වගේ මේක තමයි දුරින් ඉඳන් ගත්ත වීඩියෝ එක. මාරම ලස්සනයි. ඇත්තටම කිව්වොත් මේක ෆොටෝ එකෙන් බලනට වඩා වීඩියෝ එකෙන් බලනවට වඩා හැබැයි මාරම ලුක් එකක් තියෙන මාරම ලස්සනයි. ඉතින් ඔන්න අන්තිමට අපි එන අතරමඟදී අපි කෑම වගේක් ගෙනාවා. ඉතින් ඒව කන්න අපි තැනක් හොය යනකොට අපිට මෙන්න මෙතන හම්බුණා. ඉතින් අපි ගෙදරින් ගෙනාවා පුටු ඒ වගේම මේස අපි තේ හදාගෙන බොන්න හැමදේම ගෙනාවා. ඒ වගේම එක එක ಜಾති බැදගෙන කන්න ගෙනාවා. ඉතින් දැන් අපි මේ හදන්නේ ඒ ටික ෆ්‍රයි කරලා කන්න. අපුරු දෙලේ වදිනේවා. හින්ද එකක් දාගන්න ඇති නේද? සොසේජස් එක්ක.
සෝසෙස් එකනේ මේ ඉස්සරහ අනිත් එක දාමුද? මොනවද ඒකේ තියෙන්නේ? මේක ඕනේ නැහැ මුතරේ මේක දැන් තත්ත්වය පොඩ්ඩක් තිබ්බ නෝ හරි මාරුනේ අපි ගන්න ආතල් වෙන ඕනම දම්මේ නෑ නෑ. අපි කපල් 4කට විතරයි පුටු ගෙනල්ලා තියෙන්නේ. අම්මා බිම වාඩි කරගෙන අමතර පුටුවක් ගෙනාවේ නැහැ අපි. මේ වාන්න පුටු 4යි තියෙන්නේ. මේකේ වාඩි වෙන්න එක්ක මේකේ උඩ වාඩි වෙන්න. අන්න නතන වාඩි වෙන්න. පේනද ළමයිනේ අම්මව බිම වාඩි කරන්න හදන්නේ. දාන්න කොහොලා ලයික් එකක්. දාන්න ලයික් එකක් අම්මට වෙනස්කම් කරනවා. ඔන්න හොඳේ අම්මට වෙනස්කම් කරන්න එපා ළමයි. ඒකනේ තේරෙද? ආයිත් ඒකයි නගස්ට් බැදෙනකම් කාර්යය සමග නැගණියස් නෙමි නෑ නන්දිය අම්මා නේ 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 මං තරහයි ළමයි දාන්න එපා ලයික් ළමයිනේ අම්මවට බිම වාඩි කරනවා. අද ඩිනර් එක අපි සෙට් කරගෙන මෙතන කාලා මෙතන නිදා ගන්න තමයි අපි අද මේ හදන්නේ. ඉතින් ළමයි මේ තියෙන්නේ අපේ ගෙදරින් ගෙන ආපු කෑම මේ අපි ඔය පොණේ අපිට හම්බ වෙච්ච ඒ වගේක්. ඉතින් ඇත්තටම ඒ කෑම ටික මාරම රසයි. මේ වීඩියෝ එක එයාලත් බලනවා නම් ඇත්තටම එයාලට ගොඩාක් thank you. වාඩිය. සෝසේජස් තියෙනවා, නගස් තියෙනවා, කෑම තියෙනවා, අචාරු තියෙනවා, වත් තියෙනවා, සේරම තියෙනවා, අම්මා තියෙනවා. අම්මට පුටුව හම්බුණා වාඩි වෙන්න. කනවා අපි කනවා. කානෝනේ ගිල්නවා. දැයි. කවුද? මම ලීඩජ කරන්න පාර. නෑ පෙන්නන්නේ. කිස්කස් කද්දා කරන්නේ. ඒක කොහොමද? සීතලේ තේ එකක් ආයේ සුපිරි. උණු තේ එකක්. මන්දේ ෆෝන් එක දිහා බලන්න. අපි කොල්ල රසම රසට ඒක 在这喧嚣的街头，回忆像潮水在心头涌流，想把时间往后倒退一步，回到那最初相遇的时候，阳光洒在你的眼眸，笑容像星星把我心穿透，那画面在脑海不停留着，可时间却不肯为我停住。